හරි මේක තමයි මගේ පළවෙනි වීඩියෝ එක. මේක මම කතා කරන්නේ සමගමී සමීකරණ ගැන. දැන් මම මේකෙන් කතා කරන්න ලෑස්ති වෙනවා 2015 ඉඳලා 2020 වෙනකන් තියෙන ඔක්කොම සමගමී සමීකරණ පාස් පේපර්ස්. එතකොට මම මේ ඔයගලන්ට කියලා දෙනවා පොඩි ලේසි ක්‍රමයක් තියෙනවා මේක සමගමී සමීකරණ සාමාන්‍යයෙන් හදන්න. තව සුළු කරන ක්‍රම තියෙනවා ලේසි. ඒ ටිකත් මම කියලා දෙනවා. අපි යන් ගානට මේ ගානට යන කලින් දෙයක් කියන්න තියෙනවා. සමගමී සමීකරණ වල සාමාන්‍යයෙන් උගලන්ට එන්නේ දෙකයි. ඒ කියන්නේ විසලෙන් දෙකයි එන්නේ. විසලෙන් දෙකක් එනවා නම් උගලන්ට අනිවාර්යෙන් මේ දෙක හදන්න නම් සමගමී සමීකරණ දෙකක් ඕන. උගලෝ ඒක දැන්ටමත් දන්නවා. නිකමට හිතන්න සමගමී මේ විසලෙන් තුනක් ආවා. තුනක් ආවොත් මොකද කරන්නේ? සමගමී සමීකරණ තුනක් ඕනේ. නිකමට හිතන්න හතරක් ආවා. විසලෙන් හතරක් ආවා. හතරක් ආවොත් සමීකරණ හතරක් ගන්න ඕනේ. විචලන 100ක් આવොත් ඔහොම එන්නේ නැහැ. මම නිකමට කියන්නේ සමගාමී සමීකරණ හතරක් ගන්න ඕනේ ඒ ගාන හදන්න නම්. හරි. අපි ගානට යන්න කලින් ඔයගොල්ලෝ ප්‍රශ්නේ හරියට කියවලා තේරුම් ගන්න. තේරුම් කියවගෙන යන ගමන්ම අවශ්‍ය පොයින්ට්, ඒ කියන්නේ වැදගත් පොයින්ට් තියෙනවා නම් යටින් මාක් කරගන්න. එතකොට ඔයගොල්ලන්ටමයි ලේසි. මොකද ආයි කියවන්න ගියාම ගොඩක් වෙලා යනවා. කොහොමද ආයි කියවන්න වෙනවා. මේ පොයින්ට් එහෙම ලිව්වම මේ මාක් කරගත්තාම ලේසි ඒක. තාම කැපෙන්න මාක් කරගන්නත් එපා. තව හයිලයිට් කරනවා වගේ ගොන් හදලා දෙන්නත් එපා. වෙලා යනවා. හරි. හරි. ගාන්ට නිවස්කාගාරයක සිටින සිසුන්ට අලුත් නිල ඇඳුම් ලැබීම නියමිත වෙත. සෑම ගෑනු ළමයෙකුටම බ්ලවුස් එකක් හා සායයක්ද, පිරිමි ළමයෙකුටම කමිසයක් හා කලිසමක්ද ළමයෙකුට නියමිතය. බ්ලවුස් එක මැසීමට සුදු රෙදි මීටර 1යි, කමිසයක් මැසීමට සුදු රෙදි 1මාරයි, සායක් මැසීමට නිල් රෙදි මීටර 1මාරයි, කලිසමක් මැසීමට නිල් රෙදි මීටර 2යි. අවශ්‍ය මුළු සුදු රෙදි ප්‍රමාණය මීටර 72යි, මුළු නිල් රෙදි ප්‍රමාණය මීටර 100යි. ගැහැණු ළමයි ගන්න එක්ස්ලු, පිරිමි ළමයි ගන්න වයිලු සමගාමී සමීකරණයක් ගන්න කියලා කියන්නේ. හරි. මට විනාඩියක් දෙන්න මේක මාක් කරගන්න. මේ හරි. හරි. මුලින්ම පේපර් එකේ තියෙන පොයින්ට් එක මම මේ කොලේ දාගන්න. ඔයගොල්ලෝ සාමාන්‍යයෙන් ඒක කරන්න ඕනේ. ඒ කියන්නේ ලේසි එක. ගැහැණු පිරිමි ගැහැණු වලට x නේ ගන්න කියන්නේ, පිරිමි වලට y කියලා ගන්න. හරි. ගැහැණු වලට බ්ලවුස් නේ. බ්ලවුස් මොකද්ද? සාය. කමිසය කලිසම. හරි. හරි. බ්ලවුස් එක මැසීමට සුදු රෙදි මීටර 1යි. බ්ලවුස් එක මැසීමට සුදු රෙදි මීටර 1යි. කමිසයක් මැසීමට සුදු රෙදි 1මාරයි. කමිසයක් මැසීමට සුදු රෙදි 1මාරයි. සායක් මැසීමට නිල් රෙදි 1මාරයි. කලිසමක් මැසීමට නිල් රෙදි 2යි. මුළු සුදු රෙදි ප්‍රමාණය 72යි, මුළු නිල් රෙදි ප්‍රමාණය 100යි. සුදු 72යිලු, නිල් 100යිලු. හරි. හරි. දැන් මුලින් අපි සුදු රෙදි ප්‍රමාණය ගැන විතරක් හිතමු. හරි. සුදු රෙදි 72ක් තියෙනවා මීටර. මීටර සුදු රෙදි 72ක් තියෙනවා. ඔය 72කින් තමයි ගෑනුවගේ බ්ලවුස් මහන්නේ, පිරිමියාගේ කමිස මහන්නේ. එතකොට ගෑනු ළමයට එක බ්ලවුස් එකක් මහන්න එක සුදු රෙදි මීටරයක් යනවා. හරි. ගෑනු ළමයි x ගානකට බ්ලවුස් මහන්න සුදු රෙදි මීටර
x ගාන යනවා. මේක උගලු මුලින්ම තේරුම් ගන්නවා. හරි. පිරිමි අයට එක කුල්ලෙට එක කමිසයක් මාන්න සුදුරෙදි මීටර් එකමාරක් යනවා. මම එක විෂම භාග විදිහට ලියා ගන්නවා 3/2 කියලා. කුල්ල y ගානකට සුදුරෙදි මීටර් 3/2ක් y ප්‍රමාණයක් යනවා. එහෙනම් අපිට සුදුරෙදි වලින් සමීකරණයක් ගන්න පුළුවන් මෙහෙම. සුදුරෙදි x ධන 3/2 y සමානයි 72යි කියලා අපිට පළවෙනි සමීකරණ ගන්න පුළුවන්. හරිද? දැන් අපි නිල් රෙදි වලට සලකමු. එක ගෑනු ළමයට එක සායක් මහන්න නිල් රෙදි එකමාරක් යනවා. 3/2 කියලා මම විෂම භාග විදියට ලිව්වා. කිලෝ x ගානකට 3/2 වැඩි කිරීම x ගානක් යනවා රෙදි. පිරිමි අයට පොයින්ට් එක තේරුණානේ. කොල්ලෝ y ගානකට 2y ප්‍රමාණයක් යනවා මීටර. හරිද? එතකොට අපිට ඊළඟ සමීකරණය ගන්න පුළුවන් මෙහෙම 3/2x ධන 2y සමානයි නිල් රෙදි 100යි. 2යි කියලා ගන්න පුළුවන්. ඕන. මේකේ අපි මේ හරය නැති කරගන්න එක ලේසියි. මම මේක දෙකෙන් වැඩි කරනවා. මේක ලියන්නවා. එක වැඩි කරනවා දෙකෙන් 2x ධන 3y සමානයි 144යි 1 කියලා ගත්තා. දෙක වැඩි කරනවා දැන් දෙකෙන් 3x ධන 4y සමානයි 200යි. නේ? දෙක ඩැෂ්. හරි. දැන් මේක සුළු කරන්නද? මේවයි. දැන් බලමු අපි අහන්නේ මොකද්ද කියලා. ගෑනු ළමයි ගානයි පිරිමි ළමයි ගානයි දෙකම අහනවා. ඒ කියන්නේ අපිට කොහොමත් xy ගල අගේ ගන්න වෙනවා. මේකමට හිතන්න මේකේ x විතරයි. x කියන්නේ ගෑනු ළමයි ගාන විතරයි අහුවයි කියමුකෝ. එහෙනම් අපි මේක අයින් කරලා සමගාමී සමීකරණ වල අයින් කරන එක කරන්නේ. අයින් කරලා එකක් උක්ත කරලා එකක අගේ ගන්න එක තමයි කරන්නේ. ඒ අයින් කරන එක කරන්න ඕනේ. දැන් අපි ගෑනුවගේ ගහනවා කියමුකෝ. අපි අයින් කරන්න ඕන කොල්ලොන් අයින් කරේ ගමන් තමයි කෙල්ලෝ ටික ඉතුරු වෙලා ඒ ගාන මුලින්ම එන්නේ. ඊට පස්සේ අපිට එතනින් නවත්තලා යන්න පුළුවන්. නැත්තම් මේකේ දෙකම අහන නිසා අපිට අනිවාර්යයෙන් මේක මේ අන්තිම වෙනකම්ම හදාගෙන යන්න ඕන. මම මේක x අයින් කරමු. සංගුණක සමාන කරන්න ඕන. මේක සංගුණක සමාන නැහැ. 2x තියෙන්නේ 3x තියෙන්නේ. එහෙනම් සංගුණක සමාන කරනවා. මේකේ කඩස් වැඩි කරනවා 3න්. එතකොට හරිනවනේ 6යි. x ධන 9යි y සමානයි 144 වැඩි කිරීම 3. නේ? හරි. 2 ඩෑෂ් වැඩි කරනවා මේ සංකුණක සමාන කරන 2කින්. 6යි x ධන 8යි y සමානයි 400යි. මම 144 වැඩි කරලා බලනවා 3න්. මම හදාගන්න බෑ 12යි 12යි 13යි 432යි. හරි. දැන් අපිට සමීකරණ දෙක ආවා. මේ දෙක සුළු කරලා උත්තරය ගන්න තියෙන්නේ. හරි. දැන් අපි සංගුණක සමාන කරන 6x වලනේ. x වල තමයි සංගුණක සමාන කරේ. සංගුණක සමාන මෙන්න මෙතන පොඩි පොයින්ට් එකක් තියෙනවා උගොල්ලෝ පොඩ්ඩක් දැනගන්න. දැන් අපි සංගුණක සමාන කරා. එකතු කිරීම අඩු කිරීමද කියලා හොයාගන්න හිතා ගන්න බැරි නම් උගොල්ලන්ට මෙන්න මේක පොඩ්ඩක් හිතන්න. සංගුණක සමාන කරපු එකේ ලකුණ බලන්න නේ. ලකුණ ධන. ඔහොම සංගුණක සමාන කරන එකම ලකුණ තියෙනවා නම් කරන්නේ අඩු කිරීම. සංගුණක සමාන වල එකම ලකුණ තියෙනවා නම් ඍණ තිබ්බත් දෙකේම ඍණ තිබ්බත් කරන්නේ අඩු කිරීම. වෙනස් ලකුණු ධන ඍණ තිබ්බොත් එකතු කරනවා. හරි.
ඍණ ධන තිබ්බොත් එකතු කරනවා. ඔන්න ඕක පොඩි පොයින්ට් එකක්. ඔයගොල්ලෝ මේ පොඩක් මතක තියාගත්තත් ඉතින් ඕගොල්ලන් නෑ ඉතින්. ලේසි එක. හරි. දැන් මේකෙන් බලමු පොයින්ට් එකෙන් බලමු. එකම ලකුණ නම් අඩු කරනවා. හරි. ඒක අඩු කරනවත් ඉතින් ගුණ වගේ අඩු කරන්නේ නෑ. ලොකු එකෙන් පොඩි එක තමයි අඩු කරන්නේ. 1-2කින් 2-2කින් අඩු කරනවා. හරි. පියවර නම් ලියන්න ඕනේ. 6x ධන 9y ඍණ 6x ධන 8y සමානයි 432 ඍණ 400 y එනවා 32 කියලා. y හියගේ දැන් අපි 1 ට ආදේශ කරමු. ෂයෙන් 2x ධන 3 ආයි මේක ලියන්න ඕනේ නැහැ. ආයි සමීකරණ ලියන්න ඕනේ නැහැ. කෙලින්ම ආදේශ කරලා ලියන්න. නිකම් පුරුවට ආලයනයක වෙන්න. හරි. 32 වැඩි කිරීම 144. 2x ධන 64 නේ ඉන්නේ. නෑ 64 කියන්නේ 32 වර 2 96 එන්නේ 144. අපි බලමු 144න් 96ක් අඩු කරලා 13යි 8යි කීයද 4යි 8යි 48යි 48යි 2x සමානයි 48යි x වලට එනවා 24යි කියලා කෙලින්ම උත්තරේ එනවා. හරි. හරි. දැන් ඔහම උත්තරය අරගෙන වැඩක් නැහැ. හරි. අපි ලියන්න ඕනේ ගැහණු ළමයි ගාන ගැහණු ළමයි මෙච්චරයි පිරිමි ළමයි මෙච්චරයි කියලා ලියන්න ඕනේ. ගැහණු ළමයි ගාන දැන් 24යි පිරිමි ළමයි ගාන අපිට ආවේ කීයද? කොයි 32යි කියලා. හරි. ඔන්න ඔහම ලියුවොත් තමයි අන්තිම ලකුණත් හම්බෙන්නේ අපිට. දැන් අපි ලකුණු හම්බෙනදී බලමු. පළවෙනියට මෙන්න මේකට ලකුණක් හම්බෙනවා. මේකටත් ලකුණක් හම්බෙනවා. හරි. මෙන්න මේ ආදේශය. ආදේශ ලකුණු දෙකක්ද කොහෙද? ලකුණු දෙකක් හම්බෙනවා. මේ y වලට ලකුණු හම්බෙනවා. x වලට ලකුණු හම්බෙනවා. තව මෙන්න මේකට ලකුණු හම්බෙනවා. ඔන්න ඔය මේ තියෙන්නේ. හරි. ඔය ගාන ඔච්චරයි තියෙන්නේ. තව එකක් තියෙනවා. බ්ලවුස් M ගණනක් සෑදීම සඳහා මැහුම් කුලිය රුපියල් 750ක්ද සාය 2M ගණනක් සඳහා මැහුම් කුලිය 1125ක්ද වේ. ගැහණු ළමයිගෙන් ඉල්ලා දෙමුට බයවන මැහුම් කුලිය සඳහා ප්‍රකාශනය. මට වෙන්නේ මේ ගානට සම්බන්ධයක් නම් නැහැ. ඔයගොල්ලෝ මේ කාය ගමන් පොඩක් බය හිතනවා අතහැරලා දාන්න ඒක ප්‍රශ්නයක් නැහැ. try එකක් දෙන්න ලේසි. මම මෙතන හදන්නම් මෙතන පේනවා. බ්‍රවුසර් M ගණන සඳහා මැහුම් කුලිය 750. M ගානකට 750ක් යනවලු. එන එකකට 750 වෙදීම M නේ. ඉස්සෙල්ලා මං කියපු එකම 750 වෙදීම එකකට මෙච්චරක් යනවා කියන්නේ. හරි. එකකට මෙච්චරක් යනවා. 2M සායවල් 2M ගණනක් සඳහා මැහුම් කුලිය 1125ක් යනවලු. 2M ගණනක් සඳහා එතකොට එක සායකට යනවා 1.25 2M මෙච්චරක් යනවා එක සායකට. එතකොට එක ළමයෙකුට එක නිල ඇඳුමකට වැය වෙන මුදල මෙතන එකකින් එක ළමයෙක් එක සායකුයි එක මේ බ්ලවුස් එක වෙනුවයි මේ අඳින්නේ. එතකොට දැන් අපි එකක ගත්තා මේ සායකද කොහෙද මේ බ්ලවුස්ද මේ බ්ලවුස් එකක් මේ බ්ලවුස් මේ සාය දෙකකින් එක එක අඳින්නේ. එතකොට මේ දෙක එකතු කරනවා. හරි.
එකතු කරලා උත්තරේ ලියුවා නම් ලකුණු හම්බ වෙනවා. ඔන්න ඔච්චරයිදී. ඔකට ලකුණු හම්බ වෙනවා. මේකට ලකුණු හම්බ වෙනවා. මේක සුළු කරලා ලියන්න ඕනේ. ඊට පස්සේ තව එකක් හම්බ වෙනවා ලකුණු. 2m 1500යි 25 තෝරට අයක් හම්බෙන 2015 ගන්න තමයි පොඩ්ඩක් මම දැක්ක චුට්ටක් අමාරු ගන්න අමාරුත් නෑ සුළු කරන්න පොඩ්ඩක් වෙලා යනවා එච්චරයි අපි දැන් යන් 2016 ගන්න ලේසි මට මතක විදිහට පාසල් සම්ගමය විසින් සංවිධානය කරන කලසිටීමේ වැඩසටහනක් සඳහා එක් පාසලේ ශිෂ්‍යයන් සහ ගුරුවරුන් සම්බන්ධ ආකාරය මෙසේයි. සෑම ශිෂ්‍යයෙකුටම 150 බැගින් හා සෑම ගුරුවරයෙකුටම රුපියල් 500 බැගින් යොදා රුපියල් 10500ක මුළු මුදලක් එකතු කරනු ලැබේ. ඉන්පසු මෙම මුදලින් පැල 330ක් මිලදීගෙන ඒවා සියල්ලම සෑම ශිෂ්‍යයෙකුටම පැල 5 බැගින් හා ගුරුවරුන්ට පැල දෙකකින් දුන්නා. සමගම සමගන්න තමයි අහන්නේ. හරි. දැන් අපි අර ඉස්සෙල්ල කරා වගේ පොයින්ට් ටික ලියා ගන්නවා. මේකේ සෑම ශිෂ්‍යයෙක් 150ක් ගුරුවරු 500 බැගින් මුළු මුදලේ අරගාන 16500ක් පැල මෙච්චරක් ගන්න සංශය පැල වහබගින් හරි දැන් මේකේ සමරිෂය පැල අපෙන් අහන්නේ ශිෂ්‍යයන් ගණන හා ගුරුවරුන් ගණන. හරි. අපිට දීලා නැහැ xy කියලා ගන්න කියලා. එහෙනම් අපි ගමු ශිෂ්‍යයන් x කියලා ගමු. ගුරුවරු y කියලා ගමු. අපි මුලින්ම මෙන්න මේ වාක්‍යයට සමීකරණ හදලෙමු. මෙන්න මේකට පළවෙනි වාක්‍යයට එකෙක් දෙනවා රුපියල් 150. එක ශිෂ්‍යයෙක් දෙනවා රුපියල් 150. ශිෂ්‍යයෝ x ගණනක් හිටියොත් 150යි x දෙන්නේ 150යි x. ගුරුවරු සෙට් එක දෙනවා එකෙක්ගෙන් රුපියල් 500ක්. ගුරුවරු y ගණනක් හිටියොත් 500යි y ප්‍රමාණයක් සල්ලි එකතු වෙනවා. මුළු මුදල දීලා තියෙනවා 16500යි කියලා. හරිද? හරි. මේ හම්බෙච්ච මුදලින් පැල 330ක් මිලදී ගෙන ඒවා සියල්ලම සෑම ශිෂ්‍යයෙකුටම පැල 5 බැගින්ද ගුරුවරුන්ටම මේ පැල 2 බැගින්ද දෙනවා. එක ශිෂ්‍යයෙක්ට දෙනවා පැල 5ක් එක ගුරුවරයෙක්ට දෙනවා පැල 2ක්. ශිෂ්‍යෝ x ගණනක් ඉන්නවා පැල 5යි x ප්‍රමාණයක් යනවා. ගුරුවරු y ප්‍රමාණයක් ඉන්නවා පැල 2යි y ප්‍රමාණයක් යනවා. අපිට මුළු පැල ප්‍රමාණයක් දීලා තියෙනවා. ලේසි ගන්න. එතකොට මේ මුළු ශිෂ්‍යයන්ට දෙන්න ඕන පැල 5යි x. මුළු ගුරුවරුන්ට දෙන්න ඕන පැල 2යි y. මුළු පැල ගණන දීලා තියෙනවා 330යි කියලා. ලිව්වා දෙවෙනි සමීකරණය තාම. ඔච්චරයි. දැන් ඕක සුළු කරලා උත්තරය ගන්න තියෙනවා. හරි. මොකද්ද ලේසි කරන්නේ? මම මෙතන බිංදුව කපලා දානවා. හරි. බිංදුව කපලා දාන්නේ නැහැ. මේක අපි තියමු. මේක ලකුණු හම්බ වෙනවා. හරිද? උන්නයි 50න් වැඩි කරන්න පුළුවන්. ඉතින්
බිඳුවක් කපලා දාමුකෝ. බිඳුවක් කපලා දාලා හො මේකගෙම බිඳුව කපලා දාන්න පුළුවන්. 15x ධන 50y ධන සමානයි ඕකේ නේ. හරි. දැන් ඉතින් අපි x කපලා දාමු. x කපලා දාන ලේසි මේ 25 වැඩි කරනවට වඩා මට ලේසි 3 වැඩි කරන එක. ඒක නිසා අපි 2 වැඩි කරනවා 3. 15x ධන 6y සමානයි 330 3න් වැඩි කරාම කීයද? 990. 2 ඩෑෂ්. හරි. ඉස්සෙල්ලා මං කියපු තියරි එක. අපි සංගණක සමාන කර x වල ලකුණ එක සමානයි. ලකුණ එක සමාන නම් මොකද කරන්න කිව්වේ? අඩු කරන්න කියලා කිව්වේ. අඩු කරද්දී ගුණම වගේ අඩු කරන්න නැහැ කිව්වා. ලොකු එකෙන් පොඩි එක තමයි අඩු කරන්නේ. 1 ඩෑෂ් දෙකීම 2 ඩෑෂ්. 15x ධන 50y ඍණ 15x ධන 6y 16 50 ඍණ 990. එතකොට එනවා ටින් 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 44y කියලා එනවා. මෙතන මට ගලින් මේ අඩු කර ගන්න බෑ. ඒ නිසා මම මෙතන වල අඩු කරලා 0.15y 6යි 660යි නේ 660. හරි. පොඩි ප්‍රශ්නයක් යනෝනේ. මේක හිතින් හදාගන්න මම ඔයගලන්ට ක්‍රමයක් කියලා දෙන්න. මුලින් අපි මේක දෙපැත්තම දෙකෙන් බෙදමු. දෙකෙන් බෙදලා බලන්න 44 දෙකෙන් බෙදමු කීයද? 22යි y. 66 දෙකෙන් බෙදමු කීයද? 33. කේස් නේ. මයික විදිහට යනවා. නෝමල් වේදන්න වෙන 660 44න් වේදන 1.44යි 220යි 220 කියන්නේ කීයද කියලා බලමු. 220 කියලා කීයද කියන්නේ බලන්න ලේසි. 44 කියන්නේ එකනේ. 44 වරක් එක 44යි. 44 දැන් කීයද මේ 10 වෙනි එක. හරි. 220 වෙන්නේ මේක දෙකනේ භාග නේද? 220 ඒ කියන්නේ 5. 44 කියන්නේ 1. 44 10න් වැඩි කරාම 420යි. මම මේක දෙකෙන් බෙදුවා. මේක දෙකෙන් බෙදුවා. එතකොට 220 වෙනවා. මේක එනම් දෙකෙන් බෙදන්න ඕන. 44 වර 5 තමයි 220. ඒ කියන්නේ 15 තමයි 44 වර 15 තමයි 220. ඒ කියන්නේ y සමානයි 15යි. ගන්න පුළුවන්. හරි. දැන් අපි y වලගේ ගත්තා. ඒක අපි අරකට හදිසි කරලා x වලගේ ගන්න පුළුවන්. y සමානයි 330යි. 5x ධන 15 ඩිග්‍රීම 330යි. 5x සමානයි 300යි. x සමානයි 60යි. ඕනේ 60යි නේ. ඔව්. හරි. එච්චරයි හරි. තව කොටසක් තියෙනවා. ඉත පැල බෙදා දෙන ආකාරය වෙනුවට සෑම ශිෂ්‍යයෙකුටම පැල p බැගින් හා සෑම ගුරුවරයෙකුටම පැල q බැගින් ලබා දෙන ලැබුවොත් පැල කිහිපයක් නොබදී ඉතිරි වෙනවා. එම තොරතුරු තුලින් අසමානතාවයක් අහන්න. හරි. අසමානතාවල උඹලා දෙයක් දැනගන්න ඕනේ. උඹලා අර greater than less than එක පැටලෙනවා නම් උඹලා පොඩක් හිතන්න මෙන්න මේක. හරි. මේ මාළුවෙක් කියලා හිතා ගන්නකො. ඉන්න මාළුවෙක් අඳලම් පෙන්න. මාළුවා කටාරින්නේ මාළුව කටාරින්නේ ලොකු දෙයක් කන්නනේ. මාළුව කටාරින්නේ හැමදේම ලොකුම කෑම ගමු. චූටි කෑම එකක් කන්න නෙවෙයි. එම හිතමු. හරි. ලොකු පැත්තට තමයි මාළුව කටාරින්නේ. හරි. ඒක මතක තියාගන්න. ලේසි නැත්තම් පැටලෙනවා ඒක. ඒකයි.
මං එහෙම මතක තියාගෙන සෑම ශිෂ්‍ය ගණන පැල B බැගින් ඉන්නවා. ඉහළ පැල 330ක් තියෙනනේ. මුළු පැල 330යි. හරි. මුළු පැල 330යි. සෑම ශිෂ්‍යයෙකුටම පැල P බැගින් පැල Q බැගින් බෙදලා දුන්නම හරි 330ට සමාන නැහැ. හරිද? ඉතුරු වෙනවා. පැල නොබැදී ඉතුරු වෙනවා. ඉතුරු වෙනවා නම් මේකට වඩා අඩු වෙන එකයි වෙන්න ඕනේ. ඔන්න ඕක ලිව්වත් ඇති. ඔන්න ඕක ලිවන හොඳටම ඇති මේ නෑ ඔබ මොකද්ද මේ අපි ගත්ත උත්තර ටික. සෑම ශිෂ්‍යයෙකුටම අපි ශිෂ්‍ය ගාන ගත්තා 60යි කියලා. මට දාපොඩ්ඩියම දෙන්න. 60යි සෑම ශිෂ්‍යයෙකුටම පැල P බැගින් ශිෂ්‍ය ගාන ගත්ත 60යි කියලා 60යි P වෙන්න ඕනේ. සෑම ගුරුවරයෙකුටම ගුරුවරු කීයක් ආවද අපිට 15යි. 15යි මෙන්න මේක 15යි. මෙන්න මේ දාලා මෙහෙම තිබ්බනම් ඇති. සෑම ශිෂ්‍යයෙකුටම එතකොට එනවා ඉස්සෙල්ලා මම ගත්ත එකෙක්ට එකෙක් කියලා ගත්ත එකෙක් නෙවෙයි ඉතින් එක ශිෂ්‍යයෙකුට හා එක ගුරුවරයෙකුට කියලා ගත්තේ මට හරියට හිතුන්නේ නැහැ එකපාරට මෙහෙම තමයි එන්න ඕනේ. මේකට ලකුණයි මේකට ලකුණයි මේකට ඔන්න මට එකක් අමතක වුණා. හරි මම මේක කියන්නම්. දෙක දැන් මම මේ ගත්තනේ xy කියලා. මේ සුළු කිරීමටත් එකක් දීලා තියෙනවා. කඩ දෙකක් එකක් දීලා දෙනවා. මම මේ xy කියලා එකක් ගත්තානේ. මම ඊළඟ කරන්නේ ඕලෙවල් කරලා ඉවරනේ ඉඳන් මට හරියට මීටර එන්නේ නැහැ අපිට නම් මෙහෙම ලියන්නේ නැහැ ඒක අපි xy කියලා ගත්තානේ එංගල්ලෝ මේ ප්‍රශ්නේ අපි දන්නේ ප්‍රශ්නේ මේ දීලත් නැනේ අනික ඒක නිසා අපි ලියන්න ඕනේ x කියන්නේ මොකද්ද ශිෂ්‍යයින් ගුරුවරුන් කියලා ගාන ලියන්න ඕනේ මෙතන හරි ලියමු ශිෂ්‍යයින් 150යි ගුරුවරුන් 500යි මම මේක අටුවට ලියන්නේ හරිද ඔයාලට පැහැදිලි කරන්න ලියන්නේ මට හරිය මේ හරහට මේක රෙකෝඩ් කරන ගමන් ලියන්නත් බෑ ඒකයි මොකලෝ හරියට පැහැදිලිව ලියන්න ලකුණු ගන්න 2016 ගානත් ඉවරයි 2016 ඊළඟට 2017 චිත්‍ර ප්‍රදර්ශනයක් සඳහා ප්‍රවේශ පත්‍ර වලින් මිල ගණන් මෙලෙස දක්වා ඇත. වැඩිහිටියන්ගේ ලාභාංගයේ සමන්විත කණ්ඩායම එක්ක මෙම ප්‍රදර්ශනය ආරම්භීමට තීරණය කර ඇත. මෙම කණ්ඩායමේ සිටි ළමයින් ගණන වැඩිහිටියන් ගණන මෙන් දෙගුණයට වඩා 5ක් වැඩි. ප්‍රවේශ පත්‍ර වල වෙන මුදල දීලා තියෙනවා. වැඩිහිටියන් ගණන එක්ස්ලු ළමයින් ගණන වයිලු සමග සමගයක් ගාලා උත්තරේ ගන්නදී. හරි. ගණන් ටික AC වගේ. පහයි වැඩිහිටි එක්ස්ලු ළමයි වයිලු කණ්ඩායමේ සිට ළමයි ගණන සමානයිලු වැඩිහිටියන් ගණන මෙන් දෙගුණයක්
ළමයින් ගණන වැඩිහිටියන් ගණනෙන් දෙගුණයට වඩා 5ක් වැඩි. ඒ කියන්නේ දෙකට වඩා 5ක් වැඩි. හරි. මෙන්න මේක ගන්න පුළුවන් අපිට පළවෙනි සමීකරණය විදිහට. හැබැයි උඹලට මේක දැක්කම සමගම සමීකරණයක් වගේ පේන්නේ නැති වෙන්න පුළුවන්. මොකද මේ අර විචල්ල පද එක පැත්තක නෙමෙයි තියෙන්නේ. එහෙනම් අපිට කරන්න තියෙන්නේ මේක එහා පැත්තට දාන්න විතරයි. මේක එහා පැත්තට ගෙනිච්ච සමාන 5යි. එක පළවෙනි සමීකරණ මේක. මෙම කණ්ඩායම ප්‍රවේශ පත්‍ර වල ගෙවන මුදල මේ ගාන දීලා තියෙනවා. වැඩිහිටියන් එකෙක්ට රුපියල් මෙතන දීලා මේ කොටු කරලාම දීලා තියෙනවා. ටිකට් එක ගාන රුපියල් 225ලු. එක වැඩිහිටියෙක්ට 225ලු. එහෙනම් වැඩිහිටියෝ 200 x ගානකට 225යි x ගානක් යනවා මේ ටිකට් ගන්න. මම කෙලින්ම එක ලියනවා 225යි x ධන ළමයි ඉන්නවා y ගානක් එක ළමෙක්ට යනවා රුපියල් 150. එහෙනම් 150යි y මුළු මුදල 6525යි. දෙක. හරි. පොඩ්ඩක් ලොකු ගානක් වගේ පෙවුනට බලමු. මොකක් වෙයිද? හරි. දැන් මෙච්චරයි තියෙන්නේ. සමගමයෙන් සමීකරණය ඉංගල හැදුවා. උත්තර ගන්න තියෙන්නේ. බලන්න සංකලන සමීකරණ ලේසි එක මොකද්ද? ගසේ මොනෙන් වැඩි කරන ලේසි එක. y සමාන කරන එක ලේසි වගේ. එක වැඩි කරනවා 150ම 150යි y ඍණ 150 දෙක කීයද 300යි x සමාන 150 5 කීයද මාන එක හදා ගන්න පුළුවන් ඔයාලන්ට ලේසියෙන් කියලා දෙන්න එක 150 මට කියන්න තේරෙන්නේ නැහැ මොකද කරන්නේ කියලා. හරි 1500 කියන්නේ 10නේ. 150ක් 150යි. 1500 කියන්නේ බිද්දුවක් වැඩි කරා 10යි. හරි. දැන් අපිට පහෙන් වැඩි කරන්න ඕනේ. දැන් අපි මේක දෙකෙන් බෙදනවා. කීයද? 750යි. 5යි. දෙකෙන් බෙදන එක කීයද? ලියන්න නැතුව හරිනම් ඔය ගන්න පුළුවන්. 750යි. එක ඩෑෂ්. හරි දැන් අපි සංගුණක සමාන කරා ඉස්සෙල්ලා කියපු තීරය එක. සංගුණක සමාන කරේ y වල එහෙනම් ලකුණ බැලුවා ලකුණ සමානයි. එහෙනම් මොකද කරන්නේ? අඩු කරනවා. අඩු කරද්දි ගුණ වගේ අඩු කරන්න නැහැ කිව්වා. ලොකු එකෙන් පොඩි එක අඩු කරන්න කිව්වා. දෙකෙන් එක ඩෑෂ් අඩු කරනවා. 225x දාන 150යි y සමානයි 6525න් අන්න කෑම. 225x තන 65y ඍණ 150y ඍණ 300x අනන 6525 ඍණ 750. මෙතනින් එනවා 150 කැපේ වෙනවා 525ක් එනවා x වලට. මෙතෙන් බලමු. මට ඒක පාට අඩු කරගන්න බෑ. එහෙනම් මෙතනින් ගියා 5යි 4යි 7යි 57යි නේ. තයි 75 x වලට ගේනවා වල. හරි අර විදියමයි. හරි 5යි 25 කියන්නේ 1. හරි 5යි 25යි බිංදුව කියන්නේ 10. හරි මට පේනවා නිකන් මේකට තව 525ක් එකතු කරේ එක මම මේක එනවා වගේ. එහෙනම් මම එකතු කරලා ලියනවා 5 7 5 ආව නේද? මම එකතු කරපුව එක කරේ. ඒ කියන්නේ මේක එකතු කරා 11.
එක මම බෙදුවෙත් නෑ කෙලින්ම උත්තරේ ගත්තා. හරි සැකනම් වැඩි කරලා බලන්න උත්තරේන එක්සල්ට අගේ ගත්තා. එක්සල් අගේ එහෙනම් අපි එකට ආදේශ කරමු. y සමාන y ඍණ 1 11 සමාන 5 y සමානයි 27යි y 27යි. එහෙනම් අපි ඉස්සෙල්ලමට අමතක වුණා දැන් මම මේක මතක් වුණා. අපි එළිය වැඩිහිටියන් ළමයි වැඩිහිටියන් කිය වැඩිහිටියන් කියලා x ගත්තේ 11යි ළමයි 27යි. හරි ඒකේ එච්චරයි තින්නේ. ඒක වෙන අනිත් එක වෙනම ගානක්. ලකුණු දෙන්න විදිය වල මේකට ලකුණු 3ක් දීලා තියෙනවා. මේකට ලකුණු 3ක් දීලා තියෙනවා. මේකට ලකුණු 1යි x වලට 1යි y වලට 1යි ආදේශ කරනවට 1යි. මොනවාම තමයි ලකුණු දීලා තියෙන්නේ. 2017 ගාන ඉවරයි. 2018 ගාන ක්‍රිකට් තරගයකදී ජයග්‍රාහී කණ්ඩායම ගැසූ 4 පහර සහ 6 පහර සංඛ්‍යාව 38 වලු. එසේ 4 පහරවල් සහ 6 පහරවල් වලින් පමණක් ලබාගත් ලකුණු සංඛ්‍යාව 176යි. 4 පහර සංඛ්‍යාව x ද 6 පහර සංඛ්‍යාවද y ද ගැන සමගම ගන්න එක කියන්නේ. ප්‍රශ්නේ එන කෙටි බලමු අපි ලේසි වෙයිද මොකක් වෙයිද කියලා. මෙතන තියෙන පහර සංඛ්‍යාව ගහපු ගාන ලකුණු වල එකතුව වෙනම දීලා තියෙනවා. පාරවල් ගාන මේ වෙලා එන්න පොතන පොඩ්ඩක් පැටලෙනවා. පහරවල් ගාන 38යි කියලා දීලා තිනවා. ආයි දීලා තිනවා ලකුණු සංඛ්‍යාව 176 ගානක් කියලා. 4 ඒවා ගහලා තිනවා. 4 ඒවා අපි ගමු මෙතන දීලා තියෙනවා. 4 සංඛ්‍යාව x ලු 4 x ලු 6 ඒවා y කියලා ගන්න කියලා තියෙනවා. හරි 4 පාර හා 6 පාර සංඛ්‍යාව ඒ කියන්නේ මොකක්ද කියන්නේ? 4 පාර සහ 6 පාර සංඛ්‍යාව. 4 පාර සංඛ්‍යාව x ධන y සමානයි 38යි. 4 පාර සංඛ්‍යාව x ලු 6 පාර සංඛ්‍යාව y ලු. එහෙනම් මේ දෙක එකතු වුණේ 38යි. එහෙනම් ඔන්න පළවෙනි සමීකරණය ගත්තා. ලකුණු ගන්න අහන්නේ දැන්. හරි 4 පාර වලින් හා 6 පාර වලින් පමණ ලකුණු පමණක් ලබාගත් ලකුණු සංඛ්‍යාව මෙච්චර වෙයි. හරි එහෙනම් 4 පාරවල සංඛ්‍යාව x. හරි ලකුණු කීයක් හම්බුණාද? 1 4කින් 4ක් ගියහම ලකුණු කීයක් හම්බුණාද? 4යි හම්බෙන්නේ. 6ක් ගියහම ලකුණු කීයක් හම්බුණා? 6යි හම්බෙන්නේ. ලකුණු 176යි. ලකුණු ගාන අහන්නේ මේ 176 කියලා තියෙන්නේ ලකුණු ගාන. ඒ කියන්නේ 4ක් ගියවම 4ක් හම්බ වෙනවා. 6ක් ගියවම 6ක් හම්බ වෙනවා. ලකුණු ගාන එකතු කරලා අන්තිමට තව සමීකරණයක් ගත්තා. ඕක සුළු කරලා උත්තරේ ගන්න තියෙන්නේ ප්‍රශ්නේ ඉවරයි. අපි ඉතින් හදලා දාමු ඉතින් ඔයගොල්ලෝ. අමාරුයි. මොකක්ද අයින් කරන්නේ? x අයින් කරනවා. එක වැඩි කරනවා 4යි. 4යි x ධන 4යි y සමානයි 38 මම 4න් වැඩි කරමු. 8 වර 4 16 32 3යි 12යි 15 152යි 1 ඩෑෂ් ඉස්සෙල්ලා වගේ කියන්න දෙයක් නැහැ නේ. එකම ලකුණ අඩු කරනවා. ලෝකයෙන් පොඩි එක අඩු කරනවා. දෙකෙන් 1 ඩෑෂ් අඩු කරනවා. එතකොට 4x
මේ මෙන්න මේ පියවර අනිවාර්යෙන් ලියන්න ඕගොල්ලෝ. මේක ලකුණු හම්බෙන්න. ඍණ 4යි x ධන 4යි y සමානයි 176 ඍණ 152. මෙන්න මේක කෙලින්ම මට අවුලන්න ඒක ඕනකට හදාගන්න පුළුවන්. 4යි 4යි y වලට එනවා කීය 12 කියලා. y වලගේ දැන් අපි එකට ආදේශ කරමු. y අගයකට ආදේශය x ධන 12 සමානයි 38යි x සමානයි 6යි 26යි කියලා එනවා උත්තරේ. හරි සමාන හරි මේකත් හරි මේකත් හරි මේකත් හරි. තව එකක් අහනවා පරාජය වූ කණ්ඩායමේ ගැසූ 6 පාර සංඛ්‍යාව A නම් එය මේ අසමානතාවයක් දීලා උපරිම 6 පාර සංඛ්‍යාව අහන. හරි බලන්න. ඇති දෙයක් නෑ ඒක න 2යි ඍණ 5 ධන 3යි මේ වැත්තම සුළු කරගෙන ඉන්න. 4යි ඍණ 10 ධන 39 බේන 3යි 54 7යි විශාලයි 64 නේ 64 එනවා 64 බෙදීම 7. මේක අහන්නේ මොකද්ද? උපරිම 6 පාර සංඛ්‍යාවක්. මේක බැලුවම මට නම් 6 පාර සංඛ්‍යාවක් ගන්නෙ නැහැ. අපි මේක බෙදලා බලමු කීයක් යනවද කියලා. 64 බෙදීම 7. 4 9 කීයද? 63 නේ. 9 කියන්නේ 63. 10ට 1යි 9.1යි කියලා එන්නේ. මේක තෘප්තිමත් කරන මේ අසමානතාව තෘප්තිමත් කරන උපරිමගය යහන්. ඒ කියන්නේ මෙතනට 10 දැම්මොත් මේක තෘප්තිමත් කරනවද නැහැ. නිකමට හිතන්න මම දැන් ඉස්සෙල්ලා කිව්වා උඹලන්ට මාළුව කට අරින්නේ ලොකු එක කන්න. මෙතන 10 තිබ්බොත් මේ මාළුව කට අරලා තියෙන විදිහ හරිද? වැරදි. මෙතන 11 තිබ්බොත් වැරදි. හරි. 9.1 තිබ්බොත් හරිද? 9.1 තිබ්බොත් හරි. ඇයි හරි. මේ යට පේනවද? ඉරක් තියෙනවා. මේ තියෙන්නේ සමානයි. ඔන්න ඕක නැත්තම් වැරදි කියන්නත් බෑ ඒක. 9 ඔන්නම තිබ්බොත් අන්න වැරදි. හරි. 9 මෙන්න මෙහෙම තිබ්බොත් ඒත් වැරදි. හරි. මේක හරි. ලොකු එකට තමයි මාළුව කට හරි. හරි. දැන් මේකේ ලොකුම පූර්ණ සංඛ්‍යාව 6ව දශම ගණන් 6වනේ. ඔව් 6ව දශම ගණන් වලින් ගහන්න බෑනේ පූර්ණ සංඛ්‍යාවක් එන්න. මෙතනට ගන්න පුළුවන් උපරිම පූර්ණ සංඛ්‍යාව කීයද? 9නේ ඕන බූවෙට තේරෙනවා ඒක. ඔව් ඒක ඉවරයි. ප්‍රශ්නේ මේකට එකක් හම්බ වෙනවා මුළු ආදේශයට 1යි x වලට 1යි මේකට 1යි 4 පාර අන්න මට ආයි අමතක වුණා. ඔයගොල්ලෝ අමතක කරගන්න එපා 6 පාර සංඛ්‍යාවයි අර මේ ඒක ලියන්න. මේ සුළු කරන එකට ලකුණු හම්බෙලා තියෙනවා එකක් මේකට එකක් උපරිම 6 පාර සංඛ්‍යාවයි කියලා මේක ලියන එකට මේ එකක් ලකුණු දීලා දෙනවා. 4 පාර සංඛ්‍යාව අනිවාර්යෙන් ඔයගොල්ලෝ මෙහෙම ලියන්න. අපි xy කියලා ගත්තම මේ මොකද්ද කියලා ලියන්න අනිවාර්යයි. අනිවාර්යෙන්ම මේ xy කියන ප්‍රශ්න දීලා තියෙන උන්ට මාකින් එකේ ලකුණු දීලා තියෙන හැටි කියන ඔයගොල්ලෝ ලියන්න ඕනේ. 4 පහර එහෙම ඉරක් ගහලා 26යි කියලා 6 පහර 12යි කියලා ලිය. මේකට ලකුණු ගම්මයි මට ඒක මතක නැහැ වෙලාවෙ.
2018 ගානත් ඉවරයි. දස් 19 ගානට දස් 19 ගාන නටුම් කණ්ඩායමක පිරිමි ළමයි 5 දෙනෙක් සහ ගැහැණු ළමයින් 4 දෙනෙක් සිටි. එක්තරා නර්තනයකදී සියලුම පිරිමි ළමයින් මිල සමාන ඇඳුම් වලින් සැරසී සිටි අතර ගැහැණු ළමයින් මිල සමාන ඇඳුම් වලින් සැරසී සිටි. පිරිමි ඇඳුම් කට්ටල් දෙකක මිල ගැහැණු කට්ටල් දෙක තුනක මිලට වඩා රුපියල් 1000කින් වැඩිය. මුළු වියදම 14000ලු. පිරිමි ළමයින්ගේ ඇඳුම් කට්ටලයක් Xලු ගැහැණු ළමයින්ගේ ඇඳුම් කට්ටලයක මිල Yලු. සමගාමී සමීකරණය ගන්න කියලා කියන්නේ. කතති තේසි තුනයි පිරිමි 5යිලු ගැහැණු 4යි. පිරිමි ළමයි 5යි ගැහැණු ළමයි 4යි. එතන මිල සමානයි. හරි. මිල සමාන අඳුම සැරසිටි අතර ගැහැණු ළමයි මිල සමානයි. පිරිමි ඇඳුම් කට්ටලයක මිල පිරිමි ළමයිගේ ඇඳුම් කට්ටලයක මිල රුපියල් Xලු ගැහැණු ළමයි ඇඳුම් කට්ටලයක මිල රුපියල් Yලු. හරි. පිරිමි ඇඳුම් කට්ටල දෙකක මිල සමාන වෙනවලු ගැහැණු ඇඳුම් කට්ටල තුනක මිලට වඩා රුපියල් 1000ක් වැඩිලු. ඒ කියන්නේ ඔන්න ඔක තමයි ගන්න තියෙන සමීකරණය. හරි. ඔව් ඉස්සෙල්ල වගේම. ඉස්සෙල්ල මට මතක නෑ දැන් කීයද මම ළඟ චුට්ටක් කලින් හිතුවා. සමගම සමීකරණයක් වගේ පේන්නේ නැති වුණාට ඉස්සෙල්ල පද එක පැත්තකට දැම්ම ගමන් මේක සමගම සමීකරණයක් වෙනවා. හරි. ඔන්න සමගම සමීකරණ පළවෙනි එක අපිට. හරි. 1000ක් වැඩි. සියලුම ඇඳුම් කට්ටල් සඳහා වියදම 14000යි. පිරිමි ළමයි 5ක් ඉන්නවා. හරි. එකට යනවා x ගානක්. ඒ කියන්නේ පිරිමි ඔක්කොටම යනවා 5x ගානක්. එක ගැහැණු ළමෙක්ට යනවා y ගානක්. ඒ කියන්නේ ගැහැණු 4ක් ඉන්නවා. ඔක්කොම ගැහැණු වලට යනවා 4y ගානක්. මුළු ගාන දීලා තියෙනවා 14000ක් කියලා. දැන් ඔසලු කරලා උත්තරේ ගන්න තියෙන්නේ ඔය සමාන කරා. මේකේ අපිට සමීකරණ දෙකම වැඩි කරන්න වෙනවා. හතරෙන් තුනෙන් වැඩි කරන එකද ලේසි, දෙකෙන් පහෙන් වැඩි කරන එකද ලේසි. මට නම් දෙකෙන් පහෙන් වැඩි කරන එක ලේසි. ඒ නිසා මම එක වැඩි කරන 5. 10x ඍණ පැටලෙන වෙන පහෙන් වැඩි කර 15y සමානයි 5000 කඩස් කියලා ගමු. දෙක වැඩි කරනවා දෙකෙන් 10x තන 8y සමානයි 28000 දෙක ඩෑෂ් ගත්තේ x නේ ඉචල්ලෙන් සමාන මේ සංගුණක සමාන කර x වල එකම ලකුණ මම ඉස්සෙල්ලා කිව්වා දැන් ආයි මම මතක් කරන්න එකම ලකුණ නම් අඩු කරනවා එකම ලකුණ නම් අඩු කරනවා ලකුණ වෙනස් නම් එකතු කරනවා ලකුණ වෙනස් නම් එකතු කරනවා මම මතක තියාගන්න එකම ලකුණ නම් අඩු කරනවා මම ගුණ වගේ අඩු කරන්නේ කිව්වා ලොකු එකෙන් පොඩි එක අඩු කරන්න කිව්වා 10x තන 8y ඍණ 10y x ඍණ 15y සමානයි 28000න් මේ 5000ක් අඩු කරනවා මේකට මේක කැපිලා යනවා පේනවාද පැටලෙන තැන තියෙනවා
ධන මේ ඍණ ධන වෙනවා එන්නේ 23යි i කියලා. මෙතන කෙලින්ම එනවා 23000ක් කියලා. y වලට එනවා රුපියල් 1000ක් කියලා කෙලින්ම. y වලගේ අපි එකට ආදේශ කරමු. 2x ඍණ 3y 10යි 2x එනවා කෙලින්ම කිය 3y අපි ආදේශ කරලා 1000 සමානයි 1000 3000යි යා පැත්තට ගියම 4000යි කෙලින්ම එනවා. ඉතින් 2000 කියලා ඉංග්‍රීසියෙන් ලියන්න මෙහෙම ලියන්න 3000යි 4000යි x සමානයි 2000යි රුපියල්. හරි යායි ලියමු අපි අර පොඩ්ඩක් ලියන්න වෙයි. ගෑනු පිරිමි ගෑනු ඇඳුම් මක්ක ඇඳුම් කට්ටලයක මිල 1000යි. පිරිමි ඇඳුම් කට්ටලයක ඔයගොල්ලෝ මේ බලන්නේ මගේ අකුරු ගැතයි කියලා. අනේ මන්ද මොකටද කාලේ අකුරු ලිව්වේ නේද? හරි 2019 ගානත් ඉවරයි. අපේ අන්තිම ගාන යන්නේ 2020. මේකට පස්සේ මා හිතුණොත් ඉතුරු ටිකක් දානවා 2020 21 ඉඳලා 2025 වෙනකම් 25 24 වෙනකම් බලමු. හිතුණොත් දාන අපි යන් ඊළඟට ශාලාවක සුදු නෙළුම් මල් වලින් සහ රතු නෙළුම් මල් වලින් සරසයි. ඒ සඳහා යොදාගත් සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය යොදාගත් රතු නෙළුම් සංඛ්‍යාවට වඩා 100ක් වැඩිලු. සුදු නෙළුම් මල් රුපියල් 12ක්ද රතු නෙළුම් මලක් රුපියල් 11ක්ද සරසීමට යොදාගත් නෙළුම් මල් සඳහා වියදම රුපියල් 16000ක් මේ 16000ලු රුපියල් 1600ලු. සරසීමට නෙළුම් මල් සංඛ්‍යාව x රතු නෙළුම් මල් සංඛ්‍යාව y ලු. හරි 5a සුදු නෙළුම් මල් වලින් සහ රතු නෙළුම් මල් වලින් සරසා ඇත. දග සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය දග රතු නෙළුම් සංඛ්‍යාවට වැඩි. සුදු නෙළුම් මල් x ලු රතු නෙළුම් මල් y ලු. සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය. අන්න සුදු නෙළුම් මල් සංඛ්‍යාවේ 3 ගුණය ලිව්වා. හරි. සුදු නෙළුම් මල් සංඛ්‍යාව x කියලා ගන්නලු. රතු නෙළුම් මල් සංඛ්‍යාව y කියලා ගන්නලු. 3 ගුණය සමාන වෙනවා රතු නෙළුම් මල් සංඛ්‍යාවට වඩා 100. ඉස්සෙල්ලා වගේ මේ සමගාමී සමීකරණ කරගන්න විචල්‍ය පද දෙක පැත්ත කරගන්නවා. පළවෙනි සමීකරණ අපි ගත්තා. දැන් ලේසි ඉතින් සුදු නෙළුම් මලක් සඳහා රුපියල් 12ක්ද රතු නෙළුම් මලක් සඳහා රුපියල් 11ක්ද. සුදු නෙළුම් මල් එකකට යනවලු 12ක්. මේ සුදු නෙළුම් මල් එකකට 12ක් යනවා. එහෙනම් සුදු නෙළුම් මල් x ගානක් තියෙනවා. එහෙනම් සුදු නෙළුම් මල් වලට යනවා 12x ප්‍රමාණයක් සල්ලි. ඒක එකතු වෙනවා. ආයේ අර වගේ තමයි රතු නෙළුම් මලකට යනවලු 11ක්. රතු නෙළුම් මල් y ප්‍රමාණයක් තියෙනවා. එහෙනම් 11y ප්‍රමාණයක් මේ ගානක් යනවා මුළු වියදම. ඒ කියන්නේ 1600යි. දෙක අර මේ සමීකරණ ගත්තා. දැන් සංගුණක සමාන කරන්න තියෙන්නේ මම එකේ වැඩි කරනවා 4යි. මේ x කපලා දාන්න අපිට මෙතන y කපලා දැම්මකි 11න් වැඩි කරලා. අපි 11න් මේ y කපලා දාමු. මේ සංගුණක අසමාන එකක් තියෙනවා මට ඊට ඕන. එක වැඩි කරමු 11න්. හරි. හරි බලමු. 3 වරක් 11 ගියේ 33x ඍණ 11යි y සමානයි 11යි බිංදු 2 කඩස්. හරි. දැන් අපි සංගුණක සමාන කරේ y වල. හරි.
y වල ලකුණ අසමානයි. ලකුණ අසමාන වුණාම මම මොකද කරන්න කියලා කිව්වේ? ලකුණ අසමාන වුණාම මම මොකද කරන්න කියලා කිව්වේ? ලකුණ අසමාන වුණාම අඩු කරන්න කියලානේ කිව්වේ. අඩු කරන්න කිව්වේ ලොකු එකෙන් පොඩි එක නේ. හරි. එහෙනම් ලොකු එක පොඩි එක දෙක ඍණ 1 ඩෑෂ් 12x ධන 11y ඍණ 33x ඍණ අඩු කරන්න නෙමෙයි එකතු කරන්න ඕනේ. වල පැටලුණා 11y සමාන ධන ඔන්න වෙන කීයෙන් 5යි 45යි x කැපිලා යනවා 7යි මේක අපිට දැන් බෙදලා උත්තරේ ගන්න තියෙන්නේ මට මේ බලමු අර විදිහටම ගන්න බලමු 450 45 කියන්නේ 1 450 කියන්නේ 10 900 කියන්නේ 20 අමාරුයි නේ මේක විනෝඩ බෙදලා නානේ පුළුවන් නේද 900 ආයි දෙකෙන් වැඩි කරාම කීයද 40 නේ මේක එකතු කරාම 60යි ඒ කියන්නේ 2745න් බෙදුවම 60යි උත්තරේ අපිට දැන් අපි x හගේ කට ආදේශ කරමු 3x ඍණ y සමානයි 100යි 3 වැඩි කිරීම 60 ඍණ y සමානයි 100යි 80යි y වලට එනවා අපිට 80යි කියලා සුදු නෙළුම් මල් 60ක් කියලා එනවා රතු නෙළුම් මල් 80ක් කියලා එනවා හරි දැන් ඒක හරි දැන් තව ටිකක් තියෙනවා එකේ රතු නෙළුම් මල් සඳහා වියදම් කළ මුදලේ සුදු නෙළුම් මල් සඳහා වියදම් කළ මුදලේ වෙනස රුපියල් 150ට වැඩි වෙන බව පෙන්වන්න. සුදු නෙළුම් මල් නෙළුම් මල් සඳහා මල් 60ක් තිබ්බා. සුදු නෙළුම් මල්ට ගාන යනවා රුපියල් 12ක්. රතු නෙළුම් මල් ඔයගොල්ලෝ ලියන්න ඕනේ ලියන්න 11ක්. මේ දෙක අතර වෙනස බලන්න තියෙන්නේ. වෙනස බලන්න අපි ලොකු එක බලමු මොකක්ද කියලා. 12යි කියන්නේ 72යි. 11ක් 8 108යි. මේ දෙකෙන් අඩු කරලා උත්තර ගන්න තියෙන්නේ 880 ඍණ 60යි 160. 160 කියන්නේ 150ට වඩා වැඩිනේ. ඒක අපි මෙහෙම ලියමු. හරි. එම නිසා රතු නෙළුම් සඳහා වියදම් කළ මුදලේ සුදු නෙළුම් මල් සඳහා වියදම් කළ මුදලේ වෙනස
රුපියල් 150ට වඩා වැඩි කොහොම ලියන්න ඕනෙත් නැහැ ඉතින් උගලට ලකුණු හම්බෙනවා උනාට මම ඉතින් වැඩි හොඳට කියලා ලිව්වා මේකට ලකුණක් දීලා තියෙනවා මේකට ලකුණු දෙකක් දීලා තියෙනවා එකයි ආදිශ ලකුණු දීලා තියෙනවා වැඩි කරන එකට ලකුණු දීලා තියෙනවා මේකට ලකුණු දීලා තියෙනවා ඒක මට වෙලාවට දැන් මතක් වුණා මේකට දීලා තියෙනවා මෙන්න මේකට ලකුණු දීලා තියෙනවා මේකට ලකුණු දීලා තියෙනවා මෙන්න මේකට එක ලකුණක් දීලා තියෙනවා හැබැයි මේක විතරක් මෙහෙම ලියලා හරියන්නේ නැහැ මේව මෙහෙම හදලා පෙන්නන්න ඕනේ නැත්තම් වල ලකුණු හම්බෙන්නේ නැහැ හරි එහෙනම් අපි 2015 ඉඳලා 2020 වෙනකන් ගණන් සමගාමී සමීකරණ ඔක්කොම ටික හැදුවා උගලන්ට ප්‍රශ්න තියෙනවා නම් දාන්න තේරෙන්නේ ඇති කියලා මම හිතනවා මට පුළුවන් උපරිම මම තේරුම් කරලා දුන්නා පස්සේ දවසක හම්බෙමු ඊටු ටික මම හිතුමත් දානවා බලමු සුබ දවසක්